රසම රස මස් හොද්දක් නේද? ඔව් ඔව්. මේ මස් හොද්ද හදාගත්තේ රොටි කන්න. එන්න අද මාත් එක්ක රොටි හදමු. මුලින්ම කියන්න ඕනේ අධික අසනීප තත්ත්වයේ හේතුවෙන් මගේ කටහඬ ලෙෆ්ට් වී ඇති බැවින් සමාව මැනවි. දැන් හදමුකෝ ඉතින් අපි රොටි. මුලින්ම සුපුරුදු පරිදි පොල් ටික ගා ගන්න. ඊට පස්සේ පොල් වලට ලුණුයි වතුර ටිකකුයි දාලා හොඳට මිශ්‍ර කරගන්න. ඒ විදියට හැදුවම රසයි කියලා අපේ අම්මා තමයි කිව්වේ. අනිත් එක තමයි අද මම නෙමෙයි මේක හැදුවේ. අපේ නංගි තමයි මේ රොටි ටික මට රොටි නෙමෙයි. රොටි හදන්න අවශ්‍ය කරන පිටි මිශ්‍රණය හදලා දුන්නේ අපේ නංගි. මොකද මට ගොඩක් අසනීපෙන් මම හිටියේ. ඒක නිසා මට කිසි දෙයක් කරගන්න තරම් මෙහෙම මූඩ් එකක්වත් පණක්වත් තිබ්බේ නැහැ ඇඟට. ඉතින් ඔන්න අම්මා කියපු විදියටම අපි රොටි හැදුවා. අපි දෙන්න වෙනද රොටි හදන්න එහෙම නෙමෙයි. ඔක්කොම පොළුයි ලුණුයි පිටි ඔක්කොම එකට දාලා කවලම් කරලා ගන්නවා. හැබැයි මේ විදියට හැදුවම ඇත්තටම රසයි. ඔයාලත් මෙහෙම හදලා බලන්න. වෙනද ඉතින් මම කෑම හදද්දි නංගි තමයි වීඩියෝ කරේ. හැබැයි අද එයාට ඒක කරන්න දීලා මම වීඩියෝ කරා. මොකද මට එච්චරට අමාරුයි. මේ දවස්වල වෛරස් තියෙනවා. ළමයි ඔයාලත් පරිස්සම් වෙන්න. පොල් රොටි ගොඩක් රස වෙන්න නම් හොඳට පොල් දාන්න ඕනේ. හොඳට පොල් දාලා අර මම මුලින් කරා වගේ වතුර චුට්ටක් දාලා හොඳට අර අපි කිරි මිරි කරන වගේ ටිකක් මිරික ගන්න. එතකොට අර පොල් රොටි වල තියෙන පොල් රොටියේ තියෙන කිරි රස හොඳට එනවා. ඉතින් ඔන්න ඔහම අපේ නංගි කොහොම හරි රොටි ටික හදන්න අවශ්‍ය මිශ්‍රණය මට හදලා දුන්නා. ඊට පස්සේ මම රොටි නෙමෙයි යන්නේ රොටි මිශ්‍රණය කඩලා ලස්සනට රවුමට රොටි ටික හැදුවා. ඔයා මගේ වීඩියෝස් මගහරින්නේ නැතුව බලන කෙනෙක් නම් මම ඔලු දොලේ ගියපු වීඩියෝ එකේ තියෙනවා අගේ යාළුවගේ හස්බන්ඩ් හදනවා ඒ අයියා හදනවා රවුමට රොටි. සාමාන්‍යයෙන් හැමෝටම ලස්සනට රවුමට රොටි හදන්න බෑනේ. ඉතින් ඇත්තටම මටත් ඒක කරන්න බෑ. හැබැයි මම එදා ඒ අයියා හදන විදිය බලාගෙන ඉඳලා ලස්සනට රවුමට රොටිය කොහොම හරි හැදුවා. ඒකට කියන්නේ රොටි වඩනවා කියලා නේද? ඉතින් මං අයියට තෑන්ක්ස් කරන්න අමතක කරෙත් නෑ. මම තැන්ක් යූ කියලා කිව්වා. අපි බලාගෙන ඉන්න දෙයින් පවා අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා නේද? ඊට පස්සේ චිකන් ටික තමයි දැන් හදාගන්න යන්නේ. චිකන් වලට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ඒ වගේම ලුණු ටිකක් දාලා මස් කරි ටිකකුත් එකතු කරලා මම මේ එකතු කරගන්නේ සෝයා සෝස්. ඒක අත්‍යවශ්‍ය නෑ. හැබැයි සෝයා සෝස් මම සාමාන්‍යයෙන් දානවා. එතකොට චිකන් එක තව ටිකක් රස වැඩි වෙනවා නිසා. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරලා ටිකක් වෙලා සීසන් වෙන්න තියලා දැන් මේ හදාගන්න යන්නේ ටෙම්පරාදු එක. එක අය එක විදියට චිකන් එක හදනවා. ඉතින් මම චිකන් හදන්නේ මෙහෙම. ඔයාලා හදන විදියත් මට කමෙන්ට් එකකින් කියාගෙන යන්න. තෙල් ටිකක් දාලා ඊට පස්සේ මම සුදු ලූණු, ඉඟුරු, අමු මිරිස් තුනම එකට කොටා ගත්තා. අමු මිරිස් කරල පිටින්ම ටිකක් තලා ගන්න ඕනේ. සුදු ලූණු වලත් පොතු අයින් කරේ නෑ. සුදු ලූණු ටිකක් සෝදලා එහෙමම තලලා තමයි දාගන්නේ. එතකොට මාර සුවඳයි ඒ වගේම රසයි. අමු මිරිසුත් ටෙම්පරාදුවටම දාගන්න ඕනේ. එතකොට තමයි නියම රස එන්නේ. එතනදී බීලූණු ගෙඩි භාගයක් එකතු කරගන්නවා. ඒක නම් අත්‍යවශ්‍යම නෑ. මං එදා රොටි කන නිසා ටිකක් වැඩිපුර බ්‍රොත් එකට හදා ගන්න ඕන නිසා බීලූණු ටිකකුත් එකතු කරගත්තා. අපේ ගෙදර අද කරපිංචි ඉවරයි. ඒ වුණාට රම්පේ තිබුණා. මම ඉතින් රම්පේ දැම්මා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් තෙල් එකටම මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. මිරිස් කුඩු ටිකක් 3-5 කුඩු ටිකක් එකතු කරලා ඒක පොට්ටක් බැදෙන්න දීලා ඊට පස්සේ තමයි අර අපි කලින් සීසන් වෙන්න තියලා තිබුණේ චිකන් එක දාගන්නේ. මෙතන මිරිස් කුඩු දාගත්තට පස්සේ ගොඩක් බැදෙන්න දෙන්න එපා. එහෙම නොතින් චිකන් එක කන්න බැරි වෙයි. තිත්ත රසක් එනවා. දැම්ම අපි මේකට වතුර එකතු කරගන්නේ නැහැ. මේකට තක්කාලි එකතු කරගන්න. සියඹල දානවට වඩා තක්කාලි දැම්මම චිකන් එක තව රසයි. ටිකක් වෙලා මේ තෙල් එකේම චිකන් එක පොඩ්ඩක් උයාගෙන ඊට පස්සේ තමයි අපි වතුර ටිකක් දාගන්න ඕනේ. මොකද අර චිකන් වල තියෙන තෙල් ගතිය පොඩ්ඩක් එනවා. එතකොට ඒ තෙල් වලින්ම ටිකක් චිකන් එක උයාගත්තට පස්සේ ගොඩක් වෙලා නෙමෙයි ටිකක් වෙලා තියලා වතුර එකතු කරගන්න.
චිකන් එක ලිපේ තියෙන අතරේ මම ටිකක් ලිපේ ගින්දර අඩුවෙන් උයාගත්තා. මොකද ලිපේ ගින්දර අඩු කරලා චිකන් ඉව්වම ගොඩක් රසයි. ඒ අතරේ මම හොඳ කට්ට සම්බලකුත් නංගිට කියලා හදාගත්තා. අපේ ගෙදර බ්ලෙන්ඩ් එක තිබ්බට අපි හදන්නේ ගලේ අඹරපු කට්ට සම්බල්. එතකොට ඒක මාර රසයි වගේම සැරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කොච්චර රසට හදාගත්තත් මට මේ දවසේ කිසිම රසක් දැනුන්නේ නැහැ. මේ වෛරසකේ හැටි ඉතින් එහෙමයි. එහෙනම් ජේම්ස් ජර්නි මම ආයි හම්බෙනක අතට ගිහින් එන්න.